හරි අපි දැන් මේක පටන් ගන්න හදන්නේ යාන් එක මෙන්න මේ විදිහට තමයි අතේ රඳව ගන්න මුලින්ම. ඊට පස්සේ කටුව මෙන්න මේ විදිහට හොඳට බලලා ඔයගොල්ලෝ මම මේ පෙන්නන විදිහටම කටුව කරකවන අල්ලන විදිහ තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට නොට් එක හදාගත්තී අපි යාන් එක ගන්නකොට කටුව කරකවන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට තමයි ඔයාලට යාන් එක ගන්න ලේසි වෙන්නේ. මේ විදිහට අපි දැන් චේන් එක හදාගෙන යනවා. ස්ලිප් knot එක පටන් ගත්ත විදිහටම ගොතාගෙන යනකොට චේන් අපිට මේ විදිහට ගොතන්න පුළුවන්. මේ වගේ චේන් කැමති ප්‍රමාණයක් ඔයා ගොතාගත්තට පස්සේ අපි ඊළඟට තමයි ඒකේ තියෙන කොටස් ටික බලමු. දැන් අපි මේ විදිහට ඔයාලට දම්වල චේන් පේලි එනකොට මෙන්න මේ විදිහට බෑක් ලූප් ෆ්‍රන්ට් ලූප් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පැත්තට කෙලින්ම ඉස්සල්ලාම තියෙන එක තමයි ෆ්‍රන්ට් ලූප් එක, බෑක් ලූප් එක පිටිපස්සෙන් තියෙන එක. දැන් මේ පෙන්නන්නේ බෑක් බම්ප් එක. ඒ කියන්නේ චේන් එක පිටිපස්සෙන් තියෙන උඩින් තියෙන පේලිය. ඒ කියන්නේ පිටිපස්ස හැරෙව්වම උඩට ඇවිල්ලා තියෙන එක තමයි බෑක් බම්ප් එක කියන්නේ. හරි. දැන් අපි සිංගල් ක්‍රොෂේ තමයි හදාගන්න යන්නේ. එතකොට බලන්න ඔයගලන්ට බෑක් බම්ප් එකේ මෙන්න පළවෙනියට පේන එක නෙමෙයි අපි ගන්නෙ. දෙවෙනි එක. සිංගල් ක්‍රොෂේ ගොතන්න ගන්නේ දෙවෙනි එක. හරිද? ඊට පස්සේ අපි කටුව එකෙන් දාලා යාන් එක මෙන්න මේ විදිහට අරගෙන ඒ දෙකෙන්ම යාන් එක ආපහු ගන්නවා. ආයෙ හොඳට බලන්න. මේ විදිහට කටුව දානවා. ඊපස්සේ යාන් එක පටලවලා අපි එළියට ගන්නවා. ඊට පස්සේ ආපහු යාන් එක ඒ දෙකෙන්ම එමෙ එළියට ගන්නවා. මේ විදිහට අපි ස්ලිප් knot එකට වෙනකම්ම يعني ස්ලිප් knot එකට අපි දාන්නේ නැහැ. එතනට වෙනකම් අපි ගොතපු පළවෙනි චේන් එක අහු වෙනකම්ම බෑක් බම්ප් එකට අපි සිංගල් ක්‍රොෂේ මේ විදිහට දානවා. මෙතනදී හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන කොහොමද එක සමානව මේක අපි එක පරතරයක් වෙන්න කොහොමද ගොතන්නේ කියන එක තමයි. ඉතින් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙනකොට ඒක අතට හුරු කරගන්න ඕන. මේ විදිහට යාන් එක ඇඩ්ජස්ට් කරන ගමන් ඔයගලන්ට ඒක ලස්සනට හදාගන්න පුළුවන්. මේක හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඔයගොල්ලෝ ලස්සනට මේ වගේ පේලියක් හදාගන්න පුළුවන් වෙනකම්. එතකොට මේ ටෙන්ෂන් එක හරියට වැදගත්. ඔයගොල්ලන්ගේ එකම පේලිය මෙන්න මේ වගේ ලයින් එකකට තියෙන්න නම් කටුව දාලා යාන් එක ගන්න ප්‍රමාණය යාන් එක ඊට පස්සේ ආපහු ලූප් එකෙන් ගන්න ප්‍රමාණය ඒ ඔක්කොම අදාළ වෙනවා. හරි. අපි දැන් බලමු මේ පේලියට උඩින් තව සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතන්නේ කොහොමද කියලා. අපි දැන් මේ අපි ගොතපු කොටස අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ අපිට මේ හිඩස් පේනවා නේද? මේ හිඩස් පේන්නේ අපි ගොතපු ස්ටිච් එකක් අතර. එන්න එතනින් හිඩසෙන් දාලා කටුව යාන් එක එකපාරක් ගන්නවා. යාන් එක කටුවේ තියාගෙන ඊළඟට ආපහු යාන් එක ඒ ලූප් දෙක ඇතුළෙම ගන්නවා. ආයෙ හොඳට බලන්න මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ ගොතාගෙන යනකොට මේක එක සමාන විදිහට ආවේ නැත්තම් ඔයගලන්ට ඒක දැක්කේ පරක්කු වෙලා නම් ඔයගොල්ලෝ ආපහු ගලවලා ගොතන්න. ඒ විදිහට තමයි හරියට ප්‍රැක්ටිස් වෙනකොට
කම්මැලි වෙන්නේ නැතුව අපි ආපහු ගලවලා ගොතන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට තේරෙන්නේ ඔයාට වැරදුනේ කොතනද? එතකොට මේක කොයි විදිහද හරි විදිහටම එන්නේ කියන එක ඔයාට අඳුරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රැක්ටිස් එකෙන් තමයි ඒක හරියටම ඊවන් ටෙන්ෂන් එක අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. කටුවයි යාන් එකයි අතට හොඳට හුරු වෙන්න ඕනි. මේ විදිහට අපි දැන් පේලි දෙකක් කම්ප්ලීට් කරගත්තා. දැන් ඊළඟ පේලියත් ඒ විදිහටම තමයි ගොතපු කොටස අපි හැරෙව්වා. ඊට පස්සේ යාන් එක ගත්තා මේ පැත්තට. ආයේ පළවෙනි හිඩස. ඔයගලන්ට කටුව ගාවින් පේන පළවෙනි හිඩසෙන් අපි කටුව දාලා යාන් එක ගන්නවා. අර කලින් ක්‍රමයටම සිංගල් ක්‍රොෂේ ඔයගලන්ට හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔගොල්ලෝ ගත්ත චේන් ප්‍රමාණයට සිංගල් ක්‍රොෂේ උඩට වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ටැග් වර්ග තියෙනවා. ඒ වගේම මේකෙන් අපිට ටේබල් මැට්, එතකොට කාපට්ස්, එතකොට කෝස්ටර්ස්, ඒ වගේ දේවල් වලටත් අපි මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. මෙන්න මේ ක්‍රමය තමයි මේ සිංගල් ක්‍රොෂේ කියන ක්‍රමය තමයි ගොඩක් ක්‍රොෂේ බෑග්ස් වලට පාවිච්චි වෙන්නේ. එතකොට ඒකෙන් තමයි ගොඩක් පැටර්න්ස් වලට එක එක ඩිසයින් වලින් හදන්න. මෙන්න මේ මූලික ස්ටෙප් එක අපි හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕන.